අතුරුදහන් වූ අර්ථ සාධකය. The අර්ථසාධ of the එක්ස්ට්‍රාදහන්. මහත්මයා ඔබ එන්න ඇත්තේ මොකක් හරි වැදගත් වැඩකටනේ. මේ හෝන්ස් මහත්මයා. ඒ කියන්නේ ඔබ නියම හෝන්ස් අඳුරගත්තා. මේ ඉන්ස්පෙක්ටර් මහතා හිටියට කමක් නෑ. මගේ කාරණාව කෙටියෙන් කියන්නම්. මගේ නම ඉල්ලන් කාෆන්. ඉල්ලන් කාෆන්? මැට්සන්. හරි උඹම ඉල්ලගෙන කාපන්කෝ ඉවරයි. ඉල්ලන් කාෆන් මහත්මයා. ඔබේ ගැටලුව මොකද්ද? මම රැකියාව කරන්නේ ලන්ඩනේ අර්ථ සාධක කාර්යාලයේ. දැන් දවස් දෙකකට කලින් ගිබන් කියලා මහත්මයෙක් ඇවිත් ඔහුගේ අර්ථ සාධක මුදල් ඉල්ලා සිටියා. මම ඔහුට අදාළ මුදල් ගෙවන්න ඔහුගේ ලිපි ගොනුව ලේඛනාගාරයෙන් අරන් බලද්දී ඊට සතියකට උඩදී මම ඔහු වෙනුවෙන් ඒ මුදල් ගෙවලා තිබුණා. ඔබ කියන්නේ ඒ ගිබන් කියන පුද්ගලයා ඊට කලින් සතියේ ඇවිත් අදාළ මුදල් රැගෙන ගියා කියලාද? හෝන්ස් මහත්මයා, මේක මහා විශාල අවුලක්. ගිබන් කියලා මහත්මයෙක් සතියකට කලින් ඇවිත් සියලු සත්‍ය විස්තර ඉදිරිපත් කරලා ඔහුගේ අර්ථ සාධක මුදල වන පවුන් 50,000ක් රැගෙන ගියා. දැන් තව ගිබන් කෙනෙක් එනවද? ඒකනේ නං වැඩේ. දැන් එන ගිබනුත් සියලු සත්‍ය විස්තර රැගෙන එනවා. ඔහුත් සැබෑ ගිබන්මයි. හැබැයි කලින් ආපු කෙනාගේ හැඩරුව වෙනස්. නමුත් සියලු තොරතුරු එකයි. ඔබ වතාවක් ගිබන් මහත්මයාට අයත් අර මුදල් ගෙව්වනම් නැවත ගෙවීමක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැනේ. ඒකනේ නම් මේ තියෙන පටලවිල්ල. මේ දෙවැනියට ඇවිත් ඉන්න කෙනත් ඇත්තම ගිබන් මහතාමනේ. දැන් මේ උගුලේ පැටලිලා ඉන්නේ මම. දැන් මගේ අතින් පවුන් 50,000ක් ගෙවන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. බලන්නකෝ. කාරණාව ඊටාම පැහැදිලි. ඔබ ළඟට පැමිණි ගිබන් මහත්තුරු දෙන්නම සත්‍ය ලියකියලි ඉදිරිපත් කළත් දෙදෙනාගෙන් එක් අයෙක් වංචාකාරයෙක්. හරි. දැන් මට ඕනේ ඒ වංචාකාරය නීතියට කොටු කරලා දීලා මේ මර උගුලෙන් බේරෙන්නයි. මගේ ප්‍රධානී මට කියන්නේ උඹ හරියට සොයා නොබලා ගෙවීම් කළා නම් දැන් ඉතින් අතින් අනිත් කෙනාට ගෙවපන් කියලයි. ප්‍රධානී මාර කතාවක් කියන්නේ. ලිය කියවිලි හරිනම් ගෙවනවා මිසක් තව මොනවද? ඒ කියන්නේ ලිය කියවිලි හරිනම් ගිබන් මහත්තුරු 100ක් ආවත් ගෙවන්න ඕනේ කියන එකද මැට්සන්? නැත්තම් එනේගාව කාලා බලන්නේ මේ මිනිස්සයා. හොඳයි මහත්මයා, ඔබේ ගැටලුව විසඳලා දෙන්න අපි බාර ගන්න. ඔබ දන්නවද ඔය ගිබන් කියන අන්තිමට ආපු මහත්මයා ඉන්න තැන? සියලු තොරතුරු අපි ළඟ තියෙනවා. එහෙනම් අපි අදම යමු ගිබන් මහතා හමුවන්න ඒ නිවසට. මාත් දන්න ගිබන් කෙනෙක් නම් ඉන්නවා. ඔව්. හැබැයි ඔය කියන ගිබන් වෙන්න බෑ. මොකද මිනිහා ඔය වගේ බලුවට ගන්න කෙනෙක් නෙමෙයිනේ. අනික මිනිහා ඉන්නේ තත්ත්වයක් එක්ක. ලිපිනේ සඳහන් වෙන විදියට අරක වෙන්න ඕනේ ගිබන් මහත්තයාගේ නිවස. ඒ කියන්නේ ඔබත් මේ නිවසට එන්නේ පළවෙනි වතාවටයි. ඔව් ඉතින් තාම දවස් දෙකයිනේ මේ ජරමරේ වෙන්න පටන් අරන්. මැට්සන් තට්ටු කරන්නකෝ ඒ දොරට. කවුද? මහත්මයා, මම රහස් පරීක්ෂක දොරලොක් හෝන්ස්. මේ ඉන්නේ මගේ මිත්‍රයා. විශේෂඥ වෛද්‍ය දොස්තර මැට්සන්. මම නම් දන්නවනේ. ඔව් මං හිතන්නේ මගේ අර්ථ සාධක මුදල් වෙනත් කෙනෙක් රැගෙන යාම සම්බන්ධව පරීක්ෂණයට වෙන්න ඕනේ. ඔව් හරියටම හරි මහත්මයා. මම පෙරේද ලන්ඩනේ අර්ථ සාධක කන්තෝරුවට ගියාම මේ මහත්මයා කියනවා මගේ මුදල් අදාළ කෙනා සති දෙකකට උඩදී අරන් ගියාලු. එහෙම කියලා හරියන්නේ නැහැ නේ මහත්මයා. මෙතුමා කවුරුන් හෝ වංචාකාරයෙකුට අහු වෙලා. ගිබන් මහත්මයා, ඔව් ඔබ රැකියාව කළේ කොහෙද? මම වැඩ කළේ පුද්ගලික හෝටලයක. මොකක්ද ඒ හෝටලේ නම? කොහෙද ඒක පිහිටලා තියෙන්නේ? ඒක නම මහත්මයා මේ හොටෙල් ඩි රයිස් ඇන් කරි. ඒක තිබුණේ මේ බටහිර ලන්ඩනේ. දැන් ඒක වහලත් අවුරුදු 10කට වැඩි. ආයිතිකාරයත් කොහේ ගිහින්ද මන්දා. ඒ කියන්නේ මූලික ඉල්ලන් කාෆන් මහත්මයා, මේ දෙවනි ගිබන් මහතාගෙන් ලබාගත් තොරතුරු අපට දැනට ප්‍රමාණවත්. දැන් අපි යමු. අර පළවෙනි ගිබන් මහත්තයා හම්බ වෙන්නේ නේ මචං. මේ පළවෙනි ගිබන් මහත්තයෙක් කොහෙද? ඒ හොරතක්කඩිය දීලා තියෙන්නේ මේ ගිබන් මහත්තයාගේ නිවස ලිපිනේමනේ. වැඩ කරලා තියෙන්නේ අර කිව්ව හොටෙල් ඩි රයිස් ඇන් කරි එකේමයි. ඉතින් කොහෙන්ද ඒකව හොයන්නේ? හරි අපූර්ව වංචාවක්. මරු ඒ කලින් 50,000 ගත්ත ගිබන් කාර්යය මෙලහකට රටෙත් නැතුව ඇති. ඉල්ලන්
ගිබන් මහත්මයා මට බලන්න පුළුවන්ද කලින් ගිබන් මහතාගේ අත්තකුරු සහ අත්සන් සහිත ලිපිලේඛන? පුළුවනි. සියල්ල කන්තෝරුවේ තියෙනවා. අපි යමු කන්තෝරුවට. මේ ඊට කලින් මොනවා හරි බඩට දාගෙන ප්‍රේන්තියක් ගාලා හිටියොත් මොකෝ? මොකද මේ මුදල් වංචාවල් ගැන හොයනකොට මට මාර විදියට බඩගින් වෙනවා. අනිත් එක ඒක හරි නරකයි ඔය ગેස්ට්‍රයිටිස් කියන උණසන්නිපාතට. මැට්සන් මචං අපි මීට පැයකට කලින් උදේ ආහාරය ගත්තනේ. එහෙමද? ඔය මං කිව්වේ මේ මුදල් සම්බන්ධ පරීක්ෂණ වලදී ඉක්මනින් කෑම ජීව්‍ය වෙනවා. මම නම් කාපු බව මට මතකත් නෑ. මැට්සන් අපි ආවේ වැදගත් වංචා විමර්ශනයකට. ටිකක් කට පරිස්සම් කරන් හිටියොත් නේද හොඳ? කට පරිස්සම් කරගන්න පුළුවන් මචං. ඒත් මචං බඩ පරිස්සම් කරගන්න බෑනේ. ඒකනේ කේත් එක. මොනවා හරි බඩට දාගන්නම වෙනවා. නැත්තම් මචං කට වැඩ කරන්න ගන්නවා කිසි පරිස්සමක් නැතුව. ඒකයි. යංගෝ මං හෝටලයකට මොනවද හලෝ? හේයි අප්පා. ඩොක්ටර් මැට්සන් මචං. අර කලින් පවුම් 50,000ක් අරන් ගියා කියන ගිබන් මහතාගේ මේ දැන් ඉන්න ගිබන් මහතාගේ දෙන්නගෙම නම් අර්ථ සාධක මුදල් ගන්න වෙලාව ඉදිරිපත් කරලා තියෙන ලිපි ලේඛන අත්සන් අත්අකුරු එක හා සමානයි. ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? මචං හෝන්ස් ඔය පළවෙනි ජෝර්ජ් සෝරි පළවෙනි ගිබන් හොඳ මුලකාරී අති ශූර කපටියෙක්. ගේම දෙන එක දීලා තියෙනවා ආයි හැඳි ගෑවෙන්න. පොර කොච්චර දක්ෂද කියනවනම් ඇත්ත ගිබන් තමුන්ගේ අර්ථ සාධක මුදල ගන්න ඉන්න කලින් වැඩේ දීලා තියෙනවා. කොහොමද දක්ෂතාවය? ඔබ හිතනවද අපට ඌව කොටු කරගන්න ලැබේවි කියලා? මං හිතන්නේ ඔය වගේ අංකූරෙක් මේ වෙනකොට රටිනෝ පැනලා ඇති. ඉල්ලන් කාෆන් මහත්මයා කියන විදිහට දෙන්නගෙම පෙනුමේ නම් අසමානකම් තිබිලා තියෙනවා. මුලින්ම ආපු ගිබන් මුහුණ පුරා රැවුල වවාගත්ත කෙනෙක්. අපි හමු වෙන්න ගිය ගිබන් පිළිවෙලකට රැවුල කපලා ඉන්න පුද්ගලෙක්. ඕවා මොනවද මචං හෝන්ස්? අපේ බාප්පා ඒ කාලේ වැඩ කරේ අඟුරු ආකාරයක. හරිද? දවසක් පඩි දෙන දවසක අපේ බාප්පා පොලිමේ ගිහින් පඩි ගන්න බලනකොට මෙන්න බොලේ ඊට විනාඩි 10කට උඩදී බාප්පගේ පඩි පැකට් එක වෙන කෙනෙක් අරගෙන. කවුද අරගෙන තියෙන්නේ? දන්නේ මොකා ගත්තද කියන්න? නියම විදියට අස්සන ගහලා කාටවත් අඳුරන්න බැරි විදිහට බාප්පා වගේම පොරක් පඩි පැකට් එක අරගෙන යන්න ගිහිල්ලා. පස්සේ හොයාගත්තද වංචා කරපු මිනිහා? හොයාගන්න බැරුව ගියා. බාප්පා නම් කියන්නේ බාප්පගේ මනෝකාය වෙන්නේ නැතිලු. ඔන්න ඔහොම කියලයි ඒ මාසේ බාප්පා පුංචි අම්මට කොලේ වහලා වෙන පවුලකට වියදම් කරේ. හරිද? මට තිරයරෝලෝට මහත්මයා තාමත් මගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැරි වුණේ. දැන් නම් මට අතින් පව් 50,000ක් ගෙවන්නම වෙනවා. මේ වැඩේ රස්සාවක් කාලේ යනවා. මල් ලොකු අමාරුවකයි වැටෙන්නේ. පව් 50,000ක් කොහෙන් හොයන්නද? කලබල වෙන්න එපා ඉල්ලන් කාෆන් මහත්මයා. මට තව දින 2ක් කල් දෙන්නකෝ. මම ඔබට සහතික වෙනවා මේ වංචාකාරයා අල්ලලා දෙන බවට. බොහොම ස්තුතියි. මචන් දොරලෝගාමි කවුද කොල්ලෙක් ඇවිත් උඹට මේ ලියුම දෙන්න කියලා ගියා? කෝ බලමු. මේ ලිපිය හරියට හරි මැට්සන්. මගේ අනුමානය නිවැරදි. අපි ඉක්මනින් අපේ පොලිස් මිත්‍රයා මුණ ගැහිලා ඔහුත් සමග ගිබන් මහතා මුණ ගැහෙන්න යමු. අයියයි හොර ගිබන් මහත්තද මචන්? මේක හරි පුදුම කතාවක් මැට්සන්. අපි ගිහිල්ලා මේ ගැන විස්තර දැනගනිමු. ඔය ඉතින් අනේ මචන් කියපන්කෝ. ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්. හෝන්ස් මහත්මයා. ඔබ ගිය ගමම්ම ගිබන් මහතාව අත්අඩංගුවට ගන්න. ඇයි වංචාවක් නොකළ මිනිහෙක්ව අත්අඩංගුවට ගන්නේ? එහෙම කළාම නියම අපරාධකරු එළියට එන හැටි ඔබටම බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර්. ඒ කියන්නේ හොර ගිබනුයි ඇත්ත ගිබනුයි දෙන්නම ඉන්නේ එක ගෙදරද? නෑ මැට්සන්. හොර ගිබනුයි ඇත්ත ගිබනුයි ඉන්නේ එක ගේ ඇතුලේ නෙමෙයි. දෙන්නම ඉන්නේ එකම සිරුර ඇතුලේ. ගොන් බැඳි අස්ස කරත්ත කරුගේ ඉරණම. The horse card carew of the bull buying.
බුදු අම්මෝ මෙන්න මට වෙඩි තිබ්බා දොරලකෝ මාව බේරගනියෝ මචං හරි මොන කරුමයක්ද මැට්සන් මේ ඊයේ රෑ මොනවදෝ දහජරාවක් බීලා ඇවිල්ලා අර බල්ලට වතුර දෙන භාජනයේ තිබ්බ වතුර ටික ඒක හුස්මට බිව්වා. දවස් 3කට වඩා පරණ වඩේ එකක් තිබිලා ඒක බර ගාලා කාලා දැම්මා. ඊට පස්සේ මීහරක වගේ සාලේ මැද කටත් අරගෙන නිදාගත්ත මදිවට දැන් මේ ඉර පායලත් පැය 16කට පස්සේ එක පාට නැගිටලා කෑ ගහනවා වෙඩි තිබ්බෝ කියලා. ඇත්තටම උඹ ඊයේ බීපු ජාතිය මොකක්ද මැට්සන්? මචං දොරලකෝ මේ උඹ කාටවත් කියන්න එපා. ඊයේ අර දිව්‍ය පැන් විකුණන සිරියාවති අක්කගේ බල්ලගේ බර්ත්ඩේ එක. සිරියාවති අක්කගේ බල්ලගේ බර්ත්ඩේ එක? ඒ වෙනුවෙන් ඊයේ සිරියාවති අක්කා දිව්‍ය පැන් වීදුරුවක් සඳහා 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා ගෞරවනීය පාරිභෝගිකයන්ට. අන්න ඒකයි. ඒ කියන්නේ ඔබ ගිහිල්ලා ගැහුවා ඒ 100% ඩිස්කවුන්ට් එකට තියෙන කෙහුලයි කමට බඩ පැලෙන්න. බොරු කියන්නේ මොකද? වීදුරු අටක් අමාරුවෙන් බීගත්ත මතකයි. ඊට පස්සේ කීයක් බිව්වද නැද්ද නිච්චියක් නෑ මචං. මොනවා වුණත් ඔය බීපු ජාතිය මිනිස්සු බොන ජාතියක් නම් වෙන්න බෑ මැට්සන්. ඊයේ මුළු ගේම තනිකර වැලගෙඩියක් කුණුනා වගේ ගඳ ගැහුවා. සිරියාවති අක්කගේ දිව්‍ය පානී දියරය ආයේ නිකන් පිච්ච මලෙන් දොආපු පිනිදිය වගේ. ඒක වෙන්න ඇති අද උදේ ආරංචියක් ආවා. කර්මාන්ත ශාලාවකට අයත් යකඩවල මලකඩ ඉවත් කරන රසායන දියරයන් අඩංගු බැරලයක් අතුරුදහන් වෙලා තිබිලා ඒක ඔය කියන සිරියාවති අක්කගේ කඩේ ඇතුලේ තිබිලා අත්අඩංගුවට ගත්තා කියලා. මලකඩ ඉවත් කරන රසායනික ද්‍රව්‍ය? ඔව්. දැන් උඹේ බොකු බඩවැල් වලත් මලකඩ ඉවත් වෙලා ඇතිනේ. මිස්ටර් හෝන්ස් මැක්කා ආරංචිද වැඩේ? මොකක්ද ඉන්ස්පෙක්ටර් ආරංචිය? මත්පැන්යයි සිතා විස සහිත රසායන ද්‍රව්‍යයක් පානය කළ බේබද්දෝ 61 දෙනෙක් රෝහලේ. එහෙමද? 62 නම් තාම සුවසේ නිවසේ. මචං මැක්කා සිරාවටමද මචං ඔය කියන්නේ? සිරාවට නෙවෙයි දමනියට මැද්දවල අන්න සිරියාවට එක්ක කූඩුවේ. මොකද්ද බං සුනිකෙක් වගේ හිනා වෙන්නේ? මට වෙන්න යන විපත ගැන හිතහල්ලකෝ. ඔබට වෙන්න යන විපත ගැන මං හිතුවේ අද උදේ පාන්දරමයි මැට්සන්. සිද්ධිය ආරංචි විච්ච ගමන් මං ඔබට නින්දදීම බෙහෙත් ඖෂධයක් එන්නත් කළා. නැත්තම් ඔබත් මේ වෙනකොට අර රෝහලේ රෝගීන් ගොන්නට එකතු වෙලා හමාරයි. ඔය සිරියාවචි කියන ගෑනු කෙනාට මෙදාසරේ නම් ගැලවීමක් නෑ මිස්ටර් හෝන්ස්. මං හිතන විදියට අවුරුදු 10ක්වත් හිරකට යන්න වෙයි. සිරියාවති අක්කා සිරාවටම හිරේයිද? ඔව් ඒක එහෙම වෙයි මං හිතන්නේ. අඩු මුදලට සැනසෙල්ලට පිනිදිය පොඩ්ඩක් බොන්න හිටපු එකම ගෑණි. පව් දැන් ඉතින් අපට කාගේ සරණක්ද අප්පා? මැට්සන් කනක කොපුවේ ලූවත් කල් පවතින්ට සුනක නකුට බැරි ඇද ඇරලා ගන්ට කිව්වලු. කවුද කිව්වේ? කිව්වේ උඹලා ආච්චි කිව්වේ. ආච්චිටත් කට දියන් ඉන්න බෑනේ අම්මපා. දැන් ඔබ ආවේ ඔය ආරංචිය කියලා යන්නමද ඉන්ස්පෙක්ටර් මිත්‍රයා? ඒක එකක් මිස්ටර් හෝන්ස්. අනික තමයි අද උදේ පාන්දර මාව මුණ ගැහෙන්න කාන්තාවක් ආවා. යහතින් ගියාදේ අහිංසක කාන්තාව. මැට්සන් අදාළ කතාව කියන තුරු ඉවසලා ඉන්න. කතාව කියන්න කලින් දැන් කතාවක් ගිතිලා ඇති. කමක් නෑ කියන්කෝ කාන්තාවක් ආවා. ඉතින් ඊට පස්සේ ඒ කාන්තාවගේ සැමියා කරත්තකරුවෙක්ලු. කරත්තකරුවෙක් කියලා කිව්වේ කුලී අශ්වරත කරත්තකරුවෙක්ද? මිස්ටර් හෝන්ස් මිනිහා බොහොම දුප්පත් කරත්තකරුවෙක් නිසා අශ්ව කරත්තට බැඳලා තියෙන්නේ ගවේ. ගවේ කියලා එහෙම නිකන් කියලා බෑනේ මැක්කා. මොන જાතිය ගවේද? අන්න ඒකයි මට ඕනේ. මම හිතන්නේ උඹේ જાතිය ගවයෙක් වෙන්න ඇති. කට වහගෙන හිටින් මැට්සන්. එතෙන් මිස්ටර් හෝන්ස් මේ ගොම්බෙන්ඩි අශ්ව කරත්තකරු කරන්නේ උතුරු ලන්ඩනයේ සතිපොළ ගාව ඉඳන් එහාට මෙහාට භාණ්ඩ ප්‍රවාහනය කරන එකයි. ඊයේ දවල්ේ මිනිහා කරත්තෙන් වත්තකටෝගයක් ප්‍රවාහනය කරමින් ඉන්න අතරතුරේ ඉතියාජෙම මිනිහා අතුරුදහන් වෙලා. අරත්ත තියනවලු පාළු තැනක පාර මැද බැදපු ගවයත් එක්ක. පොඩක් ඉතින් මචං වට්ටක්ක ටිකක් අතුරුදහන්න. ඔව් වට්ටක්ක ටිකක් අතුරුදහන්. මචං ඔයලා බලපන්. ඔය ළඟම කරෝල කඩේක බල කරෝලත් අතුරුදහන් වෙලා ඇති ෂුවර් එකටම. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ මැට්සන්? මොනවද?
ඔය ළඟම මලගියත් ඇති. ඒකයි ඔය වට්ටක්කයි බලකරෝලයි අතුරුදහන් වුනේ. මේවා ඉතින් මගේ බුද්ධිමත් ඥානයට අහුවෙන දේවල්. ඒකයි. මිස්ටර් හෝන්ස් මේක තාම අර දහජරාව බීපු මතේද කොහෙද ඉන්නේ? මේ කරුණා කරලා මේ ගෑනු කෙනාගේ ප්‍රශ්නේ පොඩ්ඩක් හොයලා බලලා උදව්වක් වෙනවද මිස්ටර් හෝන්ස්? කරත්තේ පාරමැද තිබියදී වට්ටක්කා සමග කරත්තකරු අතුරුදහන් වීම අසාමාන්‍ය එකක් විය යුතුයි. මොකද කරත්තයක් පිරෙන්න වට්ටක්කා තිබුණත් එහි වටිනාකම විශාල මුදලක් වෙන්නේ නැහැ. එම නිසා හොරකම් කරන්නට තරම් වටින දෙයක් නෙමෙයි වට්ටක්කා කියලා කියන්නේ. අනිත් කාරණය කරත්තකරු තමන්ගේ කරත්තේ අතහැරලා යයි කියලා හිතන්න බෑ වට්ටක්කා ටිකක් නිසා. මොකද ඔය කරත්තකරුවන් තම ගවයින්ට ලොකු ආදරයක් සෙනෙහසක් තියෙන අය. අනිත් එක තමයි කරත්තකරු පැහැර ගැනීමකට ලක් වුණා නම් මොකටද මේ වට්ටක්කා රැගෙන ගොස් තියෙන්නේ කියන එක. අපිට මෙහෙම හිතන්න බැරිද? කරත්තකාරයාගේ තරහකාරයෙක් කරත්තකාරයව ඉස්සුවා. වට්ටක්ක ටික පොලේ ගිහින් අම්මන්ඩිලා ඉස්සුවා. What do you say? දැන් එතකොට කරත්තේ කවුරුත් ඉස්සුවේ නැත්තේ මොකෝ මැට්සන්? හරි පොඩ්ඩක් හිතහල්ලකෝ ඒකත් කවුරු හරි උස්සනකම් කලබල නොවි. ඔලත් එක්ක බෑනේ ඕකනේ. මම හිතනවා ඉන්ස්පෙක්ටර් අපි පමා වෙන තරමට අර කරත්තකරුගේ ජීවිතය අනතුරේ කියලා. Please excuse me. මම හුණා කියන්න වගේ කියන්න. නෑ ඔබ මැට්සන් කියන විදිහට කියන්නකෝ. හරි මං කියන්නකෝ. මන්නම් කියන්නේ කරත්තකාරයා වට්ටක්ක ලෝඩ් එකේ අයිතිකාරයාගේ ඇහැ වහලා වට්ටක්ක ටික මගදී විකුණගෙන බොන තිප්පලකට රිංගන්න ඇති. එතනදී අර මම ඊයේ බීපු જાතිය බීම සෙට් වෙන්න ඇති. දැන් පොර ඒ ළඟම ඉස්පිරිතාලේ ඇති. කොහොමද මගේ උපකල්පනේ? වරුනේ යාළුවෝ හොඳයි නේද? ඉන්ස්පෙක්ටර් අපි දැම්මම පිටත් වෙමු. ඕකේ මිස්ටර් හෝන්ස්. අපි මේ බේබද්දට මොකද කරන්නේ දැන්? මාත්‍යනවා ඔය උතුරු ලන්ඩනේ මාර ප්‍රසිද්ධයි කුරක්කම් පිට්ටුවලට. යමන්කෝ එහෙනම් ඔබට මේ පාර හොඳ පිට්ටුවක් කවලා ගේන්න. Excuse me, Mr. Holmes. මේ ඉන්න කාන්තාව තමාට අතුරුදහන් වූ කරත්තකරුගේ බිරිඳ. ඔබගේ නම මොකක්ද මහත්මිය? මම ජුලියට්. එතකොට මිනිහා රාමද? මොකක්ද අහපු ගොන් තකතිරු ප්‍රශ්නේ මැට්සන්? ඇයි ජුලියට්ගේ මිනිහා රාම නෙමෙයිද? නෑ සෝරි මට පැහැදිලි. ජුලියට්ගේ මිනිහා රාම නෙමෙයිනේ. ජුලියට්ගේ මිනිහා කවුද? කවුද මචං මැක්කම කවුද මේ දිවාක තියෙනවා? අර අශෝක මාලාගේ මිනිස්සයා නෙවෙයිනේ. පොලේ ගාගන්න නැතුව හිටපම් මැට්සන්. මහත්මිය ඔබේ අතුරුදහන් වූ සැමියාගේ නම මොකක්ද? එයාගේ නම ජැක්. 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 එහෙනම් මෙයා ජුලියට් වෙන්න බෑ මෙයා රොස් වෙන්න ඕනේ. හොඳයි ජැක්ට සතුරු හිටියද? නෑ මහත්මයා කිසිම හතුරෙක් නෑ. ජැක් සුරාපානයට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්ද? එයා බොන්නේ නෑ. බෝ වැඩක්ම නෑ. අඩු ගානේ බොන තැන් වලට පැනලා බයිට්වත් කන්නේ නැද්ද? කනවා. මොනවද කන්නේ? ඔබ මගේ කුටි කලව මහත්තයෝ. දැනට ඇද්ද ඒ පිට්ටුව මැට්සන්? ඇති. මිස්ටර් හෝන්ස්. මේ ජීල්ල කරත්තේ පාරමැද දමා ගොස් තිබ්බ ආකාරයටම ගොනානම් මං ලියන්න කියලා කිව්වා. අසරණ සතානේ. ඒක හොඳයි ඉන්ස්පෙක්ටර්. Thank you. අපි බලමු කරත්තේ පරීක්ෂා කරලා. බලමු. මොකක්ද අර කරත්තේට අසලින් කානුවට වැටිලා තියෙන දේ? බිම වැටීමකින් තැලී පොඩි වී ගිය වට්ටක්කා ගෙඩියක කොටස්. ඉන්ස්පෙක්ටර් මේක බරපතල තත්ත්වයක්. මේ කානුවේ තිබ්බ වට්ටක්කා කැබලි වලින් තේරෙන එක දෙයක් තියෙනවා. ඔව් ඒ දේ නම් අපට තේරෙනවා. මොකක්ද? ඒ කැබලි වට්ටක්කා කැබලි කියලා තේරෙනවා ඒකයි. මොඩෙව්. ඒ වට්ටක්කා කැබලි පරීක්ෂා කළාම මට තේරිච්ච දේ තමයි ඒ වට්ටක්කා ගෙඩියෙන් කුඩා කොටසක් කපලා ඉවත් කරලා ඉන් මදේ සුද්ධ කරලා ඒ තුලට වෙන්න මෙන්න මේ જાතිය කොළ වර්ගය ඇතුල් කරලා ප්‍රවාහනය කරලා තියෙනවා කියන එක. මොනවද කොළ જાතිය? තෛලෝක විජේපත්‍ර.
මිස්ටර් හෝන්ස්. ඔව්. ඔබ කිව්ව විදියට මගේ නිලධාරීන් යොදවලා වට්ටක්කා රැගෙන යන සියලුම කරත්ත පරීක්ෂා කළා ඕන කන්න කරත්තේ මාර්ග බාධකයේදී අල්ලගත්තා. මිස්ටර් හෝන්ස් අල්ලගත්තා. විශිෂ්ටයි ඉන්ස්පෙක්ටර්. Thank you. කංසා පිර වූ වට්ටක්කා රහිංසක කරත්තකරු ඒ මිනිස්සු ගාව හිර කරගෙන ඇති. කොහොමද එහෙම කියන්නේ? ජැක් කියන කරත්තකරුගේ කරත්තෙන් වෙනත් කරත්තයකට වට්ටක්කා පටවලා තියෙනවා ඔය අප කරත්තේ හමු ස්ථානයේදී. ඒ බව මම දැනගත්තේ අසල්වාසියෙක් සමග කතා බහෙනුයි. මම අනුමාන කරනවා වට්ටක්කා කරත්තකින් කරත්තකට පටවද්දී එකක් බිම වැටෙන්නේ නැති. ඒ වැටුණු ගෙඩිය පුපුරා කංසා කොලේ එළියට ආවහම මේක කරත්තකරු දකින්නේ නැති. රහස එළිවේ යන බියෙන් මේ කංසා ජාවාරම් කරුවෝ මේ අහිංසක කරත්තකරුව පැහැරගෙන ගොස් එක්ක හිර කරගෙන ඇති. එහෙම නැත්නම් අවාසනාවන්ත විදිහට මරලා දාලා ඇති. මට හොඳටම විශ්වාසයි මිනිහා මරලා නැහැ. කොහොමද ඔබ එහෙම කියන්නේ මැට්සන්? මිනිහට ඕනේ මේ කංසගේ ඉස්සක නිසා මිනිහව අමාරුවේ වැටෙන එක වළක්ව ගන්න. ඒකයි මිනිහා හැංගිලා ගෑනිව අපි ගාවට ඉන්නේ. ජාවාරම්කාරයෝ අල්ලගන්න. කොහොමද ඔබ එක එල්ලේම එහෙම ස්ථිරව කියන්නේ මැට්සන්? මචං මං ගෙදරකට ගියාම ඉස්සෙල්ලාම බලන්නේ හැංගෙන්න තැනක් තියනවද කියලා. හරිද? ඒ අනුව බලද්දී මං දැක්කා අර ජැක්කාරයා ඇඳයට හැංගිලා ගෑනිව ඉස්සරහට යවනවා. ඇයි ඔබ එවලෙම අපිට ඒ ගැන නොකිව්වේ? එහෙම කිව්වනම් මට ජැකාගෙන් පවුම් 500ක් ගන්න බැරි වෙනවනේ. මචෝ දැන් උඹලා අර කංසකාරින්ට නඩු දාපල්ලා. ජැකාව බේරලා. හරිද? මට කියන්න මැට්සන් මගේ මිත්‍රයා. ඔබ කොහොමද ඔච්චර ඉක්මනින් ඒ ජැක් ඇඳයට ඉන්න බව දැනගත්තේ? වජන්දර ලොකෝන්ස් ඒ ඉව මට තියෙන්නේ මචෝ. මමත් මෙච්චර කාලයක් බේරිලා හිටියේ ඔය පුරුද්ද නිසානේ. කුණුබක්කෙ ගෙනියන ලාඩන්ගේ ඉරනම. The son name of the Dustbin Laden. හොන්ස් මහත්මයා මම ඉස්සෙල්ලම කියන්න කැමති මම ඉතාමත්ම කුලවත් ඉතාම වංශවත් කාන්තාවක් කියලා. තේරුණාද? ඔව්. ඔබ එහෙම කියනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ. අපටකින්න ඔයා අහලා තියෙනවද? අර අඩු කුලේ කියලා අසරණයා කියන සින්දුව. ඇත්ත වශයෙන්ම ඔය අඩු කුලේ අසරණියෝ කියන සින්දුව අහන්න මං කැමති නෑ. මොකද මම වංශවත් කෙනෙක්. අපි කවදාවත් කාගේවත් ඇදකුද හොයන්නේ නෑ. අපි නම්බුකාර වංශවත් විශිෂ්ට මහත්මිය දැන් ඔබ මාව හම්බ වෙන්න ආපු කාරණාව කිව්වනම් තමයි හොඳ. හොන්ස් මහත්මයා අපි වංශවත් පවුලක අය බව හිතන්න. ඔව් ඒක කලිනුත් කිව්වනේ. තව දුරටත් ඔබ ඒකම කියනවා නම් මට හිතන්න තියෙන්නේ ඔබ එහෙම පවුලක කෙනෙක් නෙමෙයි කියලා. අපි අපේ මන්දිරයට වෙලා ජීවත් වෙන්නේ අපේ පාඩුවේ. අපි කාගේවත් ඇදකුද හොයන්න යන්නේ නෑ. යන්න එපා ඒක තේරුමක් නෑනේ. අපේ ගෙදරට ඇල්ලපු ගෙදර ඉන්නේ මහච්චාරා පෙරේත මිනිහෙක්. ඔබ ඔබේ මන්දිරයට වෙලා පාඩුවේ ජීවත් වෙන කෙනෙක් කියලා කිව්වනේ. කොහොමද දන්නේ අල්ලපු ගෙදර ඉන්නේ ජරා පෙරේත මිනිහෙක් කියලා? නෑ අපිට පේනවා සඳුරු තලයේ ඉඳලා බැලුවාම ඒ ජරා පෙරේත මිනිහ දැන් ටික දවසක ඉඳන් පොසත් වේගෙන ඉනවා. හරිනේ. දැන් මොකෝ ඔයාලට නිකන් ඉක්කාවක් වගේ එකක් අල්ලගෙන ඉනවද? අල්ලපු ගෙදර මිනිහා කාලා බීලා ඉඳලා ඉන්නවද? ඇත්ත වශයෙන්ම ඔබ නම් වංශවත් කාන්තාවක්ම තමයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි උපතින්ම ධනවත් වංශවත් අය. මං හිතන්නේ මේ මිනිහට එහෙම බලාගෙන ඉඳිද්දි පොසත් වෙන්න පුළුවන් කියලා අපේ අල්ලපු ගෙදර මිනිහට. මහත්මිය කරුණා කරලා ඔබ ආපු කාරණාව පැහැදිලි කරන්න. හොන්ස් මහත්මයා මේක අහන්න. එහෙම අහල පාලා ඉන්න දුගී දුප්පත් මිනිහෙක්. එක පාරට පොසත් වෙන්න බෑනේ. ඒක අපේ ගෞරවයට හානියක් නේ. You understand? දැන් ඔබට අවශ්‍ය වන්නේ අපි ලව්ව ඒ පුද්ගලයාව දුප්පත් කරවන්නද? එහෙම කරන්න පුළුවන් නම් වඩා හොඳයි. දැනට මට ඕනේ මිස්ටර් හෝන්ස් මේ මිනිස්සු හිටියදී අලුගසා දාලා පොසත් උනේ කොහොමද කියලා දැනගන්න. ඒක දැනගන්න තුරු ඔබට නිින්ද යන්නේ නෑ නේද? ඔබ හොඳ ශිෂ්ට සම්පන්න කුල කාන්තාවක් බව ඒකෙන්ම වැටහෙනවා. ඇත්ත වශයෙන්ම ඔයාට ඒක තේරුණා. හොඳයි. මහත්මිය ඔබේ නම කිව්වේ නැහනේ. මං උම්මජිකා.
ගැලපෙන නම උම්මතික. මොකද්ද වාසගම? හතරට පෙළියන්ගේ. හතරට පැලියන්ගේ උම්මතිකා. හොඳයි දැන් ඔබට ඕන කරන්නේ අල්ලපු ගෙදර මිනිහා ක්ෂණිකව පෝසත්තුනේ කොහොමද කියලා හොයාගන්නනේ. දැනට ඉපමණයි. පසුව බලමු ඒක නැති කරගන්න ක්‍රමේ. හොඳයි. මේ වැඩේට අත්තිකාරම් වශයෙන් නෑ මැට්සන් අත්තිකාරන් නෙමෙයි මුළු මුදලම අය කරන්න. අම්මපා බොලේ අපේ දොරලොකා මිනිහෙක් වෙලානේ. මචන් දොරලොකමි මෙහෙම කේස් එකක් මේ ආවමයි නේද? අල්ලපු ගෙදර මිනිහා කාලා ඇඳලා ඉන්නවා කියලා දැනගත්තහම මෙහා ගෙදර අයට සන්නිය හැදෙන්න ගන්න එක පෙරදිග මිනිස්සු අතර නම් ජනප්‍රිය ලෙඩක්. වාසනාවකට වගේ ලන්ඩනේ ওই ලෙඩේ ටිකක් අඩුයි. මචන් මේ අර ගෑණි අපට පවුන් 10,000ක් වියදම් කළා. අල්ලපු ගෙදර මිනිහා කාලා ඇඳලා ඉන්නේ කොහොමද කියලා හොයන්න. මම හිතන්නේ ඩොක්ටර් මැට්සන් ඔය පරීක්ෂණේ නම් ඔබට තනිවම උනත් කරගෙන යන්න පුළුවන් වෙයි. මොනවද කියන්නේ? මං පැයෙන් හොයන්නම් ඔය කියන මිනිහා කොහොමද පෝසත් උනේ කියන්නේ. ඔව් ඉතින් කපුටට කුණුමාළු කෑල්ල තියෙන තැන කියලා දෙන්න ඕනේ නෑනේ. අන්න ඉතින් පල්ටෝක් දානවනේ ඉතින් ඔන්න ඕකනේ බං කරන්න බැරි. මම නම් ඔයනි අසික්කිත පරීක්ෂණ වලට කොහෙත්ම කැමති නෑ මැට්සන්. මම එදා ඒ තැනත්තියට ඔය මුදල ගෙවන්න කියලා කිව්වේ අඩු ගානේ මුදල් වියදම් වෙනකොටවත් ඔය නින්දිත ආසාවල් නැති වෙලා යයි කියලා හිතලානේ. මිස්ටර් හෝන්ස් අපි මේ පරීක්ෂණය කරන්නයි කිය සරින් සරේ ගෑණිකෙන් හොඳට කරමු. නින්දා සහගත කතා කියන්න එපා මැට්සන්. අපට ඔය පරීක්ෂණේ වැඩකුත් නැහැ. ඒ තැනත්තියගේ මුදල් වැඩකුත් නැහැ. අනේ මට නම් ඒ ගෑණික සල්ලි වැඩක් තියෙනවා මචෝ. සල්ලි හිඟන්නගේ උනත් එකයි පෝසතාගේ උනත් එකයි. නරකද ඒ කාන්තාව කැමති කරවගෙන ඔබ කසාද බැඳගත්තා නම් අපි දෙන්න ගැලපෙයිද? අපොයෝ පල් වතුරයි කුණු කානුවයි වගේ ගැලපෙයි මැට්සන්. අම්මෝ අනේ මගේ පණ ගිය දුරලෝ හපෝ. මොකද මැට්සන් ඔබ ජීවිතේ පළවෙනි වතාවට තනියෙන් කරන්න බාරගත්ත පළවෙනි රහස් පරීක්ෂණයෙන් ඔබට ඇති වුණාද? මල කරුමේ අම්මචන් මේක. මං ගියා අර මල විලම්බීටගේ ගෙදරට අල්ලපු වේ. පොඩ්ඩක් ඉන්න මැට්සන්. ඇයි? කවුද ඔය මල විලම්බීට කියලා කිව්වේ? ඇයි මචන් අර උම්මචිකා හතරට පැලියගේ කියන සමයන් බීටේ. මැට්සන් සේරටම කලින් තමුන්ගේ සේවා දායකයාට ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න මැට්සන්. ගරු නෙමෙයි මට දැන් තරු පෙනිලා ඉන්නේ. ඒ යෝධිකෙන් ගත්ත පවුන් 10,000න් 5,000ක් විතර ඉවරයි. කුලී කරත්තකාරයන්ටම දීලා හොයන්න බලනකො. ඔබ උම්මතිකා හතරට පැලියගේ මහත්මියගේ පරීක්ෂණය ආරම්භ කළා එහෙනම්. මයන් දොරලොකා මං ඊ යෝධිකේ ගෙට අල්ලපු ගෙදර ඉන්න මිනිහා ඉක්මනින් පෝසත්තුනේ කොහොමද කියලා හොයන්න පටන් ගත්තා. හොඳයි මොනවද ඔබ හොයාගත්ත තොරතුරු? අල්ලපු ගෙදර ඉන්න මිනිහා අර උම්මතිකා කියන විදිහට ජරා පිරිතෙක් නෙමෙයි. මිනිහා සාමාන්‍ය සනීපාරක්ෂක කන්කරුවෙක්. ඒක තමයි එහෙනම් අර මානෙන් ඉදිමිච්ච ආඩම්බරකාර කාන්තාව ඒ මිනිස්සයාට ජරා පෙරේත මිනිහෙක් කියලා කිව්වේ. හරි. ඒ මිනිහා කරන්නේ මචං උදේට කුණු කරත්තේ තල්ලු කරගෙන ගිහිල්ලා ලන්ඩන් නගරය පුරා ඔය කුණු බක්කි වල තියෙන කුණු කසල එකතු කරලා ඒව පූර මෝලට ගිහින් දාන එකයි. ඒ රස්සාවෙන් නම් මිනිහට ඔය කියන තරම් ලොකු පෝසතෙක් වෙන්න බෑනේ. ඒක තමයි ප්‍රශ්නේ. මන් දවස් ගානක් මහන්සි වෙලා හොයලා බැලුවත් මිනිහා රස්සාවට අමතරව වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් බලනකො අන්න ඒකයි. හොඳයි. දැන් ඔබේ පරීක්ෂණය අවසන් කරන්න කොහොමද හිතාගෙන ඉන්නේ? ඒක තමයි මචං මාර වැඩේ යන්නේ. දැන් සල්ලිත් අරන් ඉවරනේ. අර එකා පෝසත් වෙච්ච විදිය හොයන්න බැරි එකේ. මන් දැන් කල්පනා කළේ ගත්ත සල්ලි වලට හරියන්න අර මිනිහව දුප්පත් කරලවත් දාන්න. නැත්තම් මචං සේවාදායකයා සැටිස් කරන්න විදිහක් නැහැනේ. You understand? අන්න ඒකයි. අපොයි ඒක මහා නරුම වැඩක් මැට්සන්. හොඳයි දැන් ඔබ මේ මිනිස්යාව දුප්පත් කරන්න හිතාගෙන ඉන්නේ මොනව කරලාද? මං කල්පනා කළා හොඳ කරන්න බැරි දිවංගත අසනීපයක් තියෙන වයසක නෝන කෙනෙක් හොයලා පරණ වාහනේකුත් දෑවැද්දට දීලා බන්දලා දෙන්න.
එතකොට ඉතින් මිනිහා කම්මුතුයිනේ මචං. ඩොක්ටර් මැට්සන් මචං. ඔබ පළවෙනි පරීක්ෂණයම අනාගෙන තියෙන බවයි මට පේන්නේ. මචං දුරලොකමේ අර ඉතුරු පවුම් 5000ටත් කනකො කාණ්ඩලන්න කලින් මේකට මොකක් හරි විසඳුමක් කියවන්කෝ. ඇයි මචං? දැන් ඔබ කරපු පරීක්ෂණ මොනවද කියන්නකෝ මගේ මිත්‍රයා. මං හොයලා බැලුවා. ඒ කුණු කරත්ත තල්ලු කරන මිනිහාගේ නම මේ මිනිහා සැම්සන්. සැම්සන්. ඔව් කුණු කරත්තේ ගඳ ගැහුවත් මිනිහා සැම්සන්. අද බලන්නකෝ. සැම්සන්. ඔව් මිනිහා උදේට වැඩට යනවා. ලස්සනට රස්සාව කරනවා. හවසට ගෙදර එනවා. චූටි පඩියක් ගන්නවා. එච්චරයි. අන්තහිංසක මිනිහෙක් කිසිම වරදක් කරන්නේ නැහැ. හවසට ගෙදර ඇවිත් නිදා ගන්නවා. ඉතින් බලන්නකෝ මේක මාරේ. ඔබ කියන විදිහට උදේට වැඩට යන හවසට ගෙදර එන චූටි පඩියක් ගන්න අහිංසක මිනිහා බලාගෙන ඉඳද්දි පෝසත් වෙනවනම් අපට හිතන්න තියෙන කාරණාව තමයි මැට්සන්. ඔය උදේට වැඩට ගිහින් හවසට එන කාල පරිච්ඡේදය තුල තමා මිනිහා පෝසත් වීමේ රහස සැඟවිලා තියෙන්නේ. ඉතින් මචං කුණු කරත්තේ දක්කන මිනිහා ඒ වෙලාව අතරතුර තව මොනවා කරන්නද? බූරුව ගහන්නද? එහෙම කළත් හැමදාම දිනන්නේ. මැට්සන් සත්‍ය සැඟවිලායි තියෙන්නේ. ඒ මතු කරගන්න එක තමයි රහස් පරීක්ෂකවරයෙකුගේ දක්ෂකම. මේ මචං දැන් ඔය සත්‍ය සැඟවිලා තියෙන්නේ කොහේද? අර කුණු කරත්තකාරයේ කුණු කණ්ඩයටද? සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. අනේ අම්මේ මේ මචං උඹ මට කියන්නේ ඒ මිනිහා පස්සෙන් ගිහිලා කුණු අවුස්සන්න කියලාද? මන් නම් හිතන්නේ ඔබ වගේ කපුටෙකුට ඒක හරිම සුළු දෙයක් මැට්සන්. හරි ඔබ කියන්නේ මට සපෝට් එකක් දෙන්න බෑ කියලානේ. හරි කවුරුත් ඕනේ. මම තනියම අදම මේ වැඩේ ෆිනිෂ් කරලා පෙන්නන්නම්කෝ. ඔය ඒකයි. ඔව්. කොහොමද ඔබ මේ වැඩේ ඉවර කරන්නේ මගේ අසරණ මිත්‍රයා? මං අර සමයන් බීට් එකෙන් ගත්ත සල්ලි ආපහු දෙනවා. ඉවරයිනේ කතාව. ඇයි අප්පා? දෙන්නකෝ සල්ලි. දැනටමත් ඔබ පවුම් 5000ක් වියදම් කරලා කියලා කිව්වනේ. අන්න එතන තමයි ප්‍රශ්නේ. ඒකට මොකෝ මං කරන්නේ එතකොට? කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි මැට්සන්. යමු ඔය සනීප ආරක්ෂක කම්කරුවා ඉන්න ගේ පරීක්ෂා කරන්න. මචන් දුරලොකමි අන්න තියෙනවා කුණු කරත්තකාරයාගේ ගෙදර. අන්න අර කර. අර ඊට අල්ලපු මන්දිරේ අර උම්මතිකාගේ ගෙදර තමයි ඒක. බැලූ බැල්මටම කියන්න පුළුවන් ඒ පුද්ගලයා ඉන්නේ මහා මාර්ගයට අයත් බිම් කඩක අනවසර පදිංචිකරුවෙක් විදිහට බව. ඊට යාව තියෙන මන්දිරේ නම් අර කිව්ව උම්මතිකාගේම දේපලක් වෙන්නේ නැත. තමන්ගේ මන්දිරේට යාව පාරේ රිසර්වේෂන් එකේ පැලක් අතවන් ඉන්න මිනිහව පන්න ගන්න ඕනකමට අර ගෑණි කියන බොරුවක්ද මේක? ඔබට පේනවද මැට්සන් අර පැල්පත ආසන්නේ තැනක පුංචි ජල කරාමයක් තියෙනවා. ඔව් අර වෙන්නේ. බොහොම විමසිල්ලෙන් බලන්න මැට්සන්. ජල ටැංකියක්වත් නැති මේ පැල්පත් නිවසේ ජල කරාමයක් තියෙන්නේ කොහොමද? මේ ප්‍රදේශය පොදු ජල පහසුකම් තියෙන ප්‍රදේශයකුත් නෙමෙයිනේ. ඒකත් ඇත්ත. එතකොට කොහෙන්ද කරාමයක් නේද? අර පේනවද? අර පේනවද පැල්පත අයිනේ කුණු දැමීමට භාවිතා කරන අලුත් පොලිතීන් බෑග් වගේක් ගොඩ ගහලා තියෙනවා. මොකටද කුණු කරත්තකාරයා පොලිතීන් බෑග් තියාගන්නේ? කුණු බෑග් වලට දාලා තියන්නේ පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුනේ. මෙයාට වැඩක් නෑනේ බෑග් තියාගන්න නැද්ද? ඒකත් හරි. මැට්සන් අර බලන්න කරාමේ හයි කරගෙන ඉන්නේ කාලයකට ඉහත අත්හැර දමන ලද ගෑස් නලයකටයි. ඒ කියන්නේ ගෑස් නලයක් දිගේ වතුර එනවා. ඩොක්ටර් මැට්සන් අත්හරින ලද ගෑස් නලයක් දිගේ වතුර එන්නේ කොහේ ඉඳලාද? මැට්සන් අපි උත්තරේ ආසන්නයටම ඇවිල්ලයි ඉන්නේ. ඔබ ඉක්මනින් ගිහිල්ලා හිස් බෝතලයකට ඒ කරාමෙන් වතුර එකක් අරගෙන එන්න. මචන් දොරලොකා මචන් මේ ඒ කරාමෙන් එන්නේ වතුර නෙමෙයි මචෝ. කසිප්පු මේ බලන්න මම මේ ගෙනාවු බෝතලේ මේ හරියට හරි මැට්සන්.
පැරණි ගෑස් නලයක් දිගේ වෙනත් ස්ථානයක නිෂ්පාදනය වෙන කසිප්පු මෙතනට එනවා. මෙතනින් බෑග්වලට පිරවෙන කසිප්පු නගරය පුරා ඉතා පහසුවෙන් කුණු කරත්තා හරහා ප්‍රවාහනය වෙනවා. හරි දැන් ඉතින් මූ බලාගෙන ඉඳෙද්දි පෝසතෙක් වෙන එක අහන්න දෙයක් නැත මං කියන්නේ. අම්මා බමු ඈ